Tailwind CSS වලින් මෙන්න මේ වගේ loader එකක් ගෙදරදිම හදාගමුද? මං ගාව තියෙනවා Tailwind CSS integrate කරපු React project එකක්. දැන් අපි බලමු කොහොමද loader එක හදාගන්නේ කියලා. මම මෙන්න මේ විදිහේ div එකක් හදාගන්නවා. හදාගෙන මම මේකේ width එක 100px, height එක 100px දෙනවා. ඊට පස්සේ මම මේ විදිහට මේකට border එකකුත් දෙනවා. border එකේ size එක අපි ලියමු 4ක් වගේ. මම මේ border එකට color එකකුත් දෙනවා. අපි ලියමු border එක black color වෙන්න ඕන කියලා. දැන් ඔන්න මං ගාව තියෙනවා කළු පාට කොටුව. ඊට පස්සේ මම මේකේ border එකේ යට බාර් එක විතරක් transparent කරගන්නවා. ඒක මං කරගන්නේ මෙහෙම border එකේ bottom bar එක මම transparent කරගන්නවා. හරි. දැන් ඔන්න මට තියෙනවා පැති තුනක් විතරක් border එක තියෙන div එකක්. ඊට පස්සේ මම මෙයාව round කරගන්නවා. rounded full කියලා දීලා මම මෙයාව round කරගන්නවා. දැන් හරි. දැන් අපිට කරන්න තියෙන්නේ මෙයා කරකව ගන්න එක විතරයි. ඉතින් Tailwind CSS වලින් ඔයාලට ඕනම දෙයක් කරකවා ගන්න ඕන නම් ඔයාලට දෙන්න තියෙන හරිම සරල ක්ලාස් එකක් මේ විදිහට animate spin. ඔන්න අපිට ගෙදරදීම ලස්සන loading animation එකක් හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයාලට මේක තව ටිකක් modify කරලා මෙන්න මේ විදිහට තවත් වෙනස් විදිහේ loaders හදාගන්න පුළුවන්.